Hello everyone, welcome to Trusting Media. මම රොයි. අද අපි ඇවිල්ලා ජායල නිවන්දම පදිංචියට හදපු සුපිරි ලස්සනම ගෙදරක් අරගෙන. ඉතින් පර්චස් 13ක් හදලා තියෙන මේ ගෙදරට ඇක්සස් වෙන්න තියෙන ප්‍රයිවට් රෝඩ් එක වෙන්නේ මේක. මේ ගෙදර ඉඳන් ඇවිදගෙන යන දුරකින් බස් පාරට යන්න පුළුවන්. හරි. දැන් එහෙනම් මේ ගෙදර කාමර 3ක් ඒ වගේම බාත්රූම් දෙකකුත් සර්වන්ට්ට වෙනම වොෂ්රූම් එකකුත් මේ ගෙදර පිටින් අපිට බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. කාමර 3න් දෙකක්ම AC කරලා තිනවා අපිට බලා ගන්න පුළුවන්. හරි දැන් මේ අපි ඉන්නේ ගෙදර මේන් එන්ට්‍රන්ස් එකේ. මේන් එන්ට්‍රන්ස් එකට මේගොල්ලෝ ස්ලයිඩින් ගේට් එකක් මෙතන ෆික්ස් කරලා තියෙනවා. මේකෙන් අපිට හරිම ලේසියෙන් අපේ වාහන ටික ගේ ඇතුළට ඇක්සස් කරන්න පුළුවන්. මෙතන අපිට වාහනයකුත් මේ හරියට අපිට තව වාහනයකුත් තව වාහන මේ හරිය දෙකක් වගේ පාක් කරගන්න පුළුවන්. ඔක්කොම වාහන 3ක් වගේ අපිට හරිම ලේසියෙන් පාක් කරගන්න පුළුවන්. මේ හරිය දැනටමත් හරිම ලස්සනට මේගොල්ලෝ අරේන්ජ් කරලා තියෙනවා. බෆලෝ ග්‍රාස් කරලා මේ හරියට වෙන්නත් හරිම ලස්සනට මේගොල්ලෝ දැනටමත් ගාඩනින් කරලා තියෙනවා. ෆ්ලවර් වාස් තියලා බෆලෝ ග්‍රාස් කරලා මේක තමන්ට කැමති විදියකට අරේන්ජ් කරගන්නත් පුළුවන්. ඉතින් අර පැත්තට වෙන්න අපිට පොඩි පාත් එකක් තියෙනවා. ඒකෙන් අපිට ගෙදර බෑක් යාඩ් එකට යන්න පුළුවන්. අපි දැන් එහෙනම් අපිට ගේ ඇතුළට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් ගේ ඇතුළට ගිහලා බලමු. ඒත් එකම මම දැකපු විශේෂ දෙයක් තමයි එළියේ තියෙන හැම තැනක්ම ෆිනිෂ් රූෆ් එකෙන් තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. ඒත් එකම මේ හරියට අපිට මේන් එන්ට්‍රන්ස් එක බලා ගන්න පුළුවන්. බොක්ස් ෆ්‍රේම් එකකින් සෑහෙන උසට හදපු වුඩන් ඩෝ එකක් මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙන. මේ පැත්තේ තියෙන මේ වින්ඩෝ එකත් ඒ හා සමාන සේම් ඩිසයින් එකක් තමයි මේගොල්ලෝ යූස් කරලා තියෙන්නේ. හරිම ලස්සනට එලිගන්ට් විදිහට මේගොල්ලෝ හදලා තියෙනවා. හරි දැන් අපිට ඇතුළට එන්න වෙලාව ඉල්ල තියෙන්නේ. යා. වව්. සෑහෙන ලොකු ඉඩක් මේගොල්ලෝ මේ ලිවිං ඒරියා එකට වෙන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට උනත් පේනවා. බලන්න මේ පැත්තෙන් වින්ඩෝස් තියෙනවා, මේ පැත්තෙනුත් වින්ඩෝස් තියෙනවා. වින්ඩෝස් හැම දෙයක්ම වගේ කර්ටන් කරලා තියෙනවා. රූෆ් එකත් මේගොල්ලෝ සිවිලිමක් ගහලා තියෙනවා. හරිම ලස්සනට වුඩන් තීම් එකකට තමයි මේගොල්ලෝ සිවිලිමක් ෆික්ස් කරලා තියෙන්නේ. මෙතන මොඩර්න් විදිහට හදපු ලැම්ප් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වින්ඩෝස් වලටත් මේගොල්ලෝ මේ වගේ ස්ට්‍රෝං ග්‍රිල්ස් ෆික්ස් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ආරක්ෂාව ගැන ඒ හින්දා වද වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන අපිට පොඩි ඇක්සස් එකක් දීලා තියෙනවා. මේ වින්ඩෝ එකකින් අපිට මේ පැත්තේ තියෙන මේ ෂෙල්ටර් එකකට ඇක්සස් කරන්න පුළුවන්. හරි දැන් එන අපි බලමු arrangements කොයි වගේද කියලා. මේ පැත්තෙන් අපිට rooms එකක් හෝ දෙකක් පේන්න තියෙනවා. මම දන්නේ නැහැ කොහොමද කියලා. මේ පැත්තෙන් තව room එකක් තියෙනවා. අපි මේ පැත්ත බලලා මේ room එක පෙන්වන්න ඕකට පස්සේ. ඉතින් මේ bedrooms හැම දෙයක්ම වගේ living area එකට open වෙන්නේ නැති වෙන විදියට කවර් කරලා තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. privacy ගැනත් හොඳට හිතලා තියෙනවා. ඉතින් මේ දින අපිට හම්බෙන පළවෙනි බෙඩ්රූම් එක අපි දැන් බලමු ඒක කොයි වගේද කියලා. ඉතින් මේ දින අපිට හම්බෙන පළවෙනි බෙඩ්රූම් එක මේ බෙඩ්රූම් එකෙත් හොඳ ෆීචර්ස් අපිට බලා ගන්න පුළුවන්. wall fans තියෙනවා. වෙනම මෙතන AC එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙතන අපිට windows 3ක් විතර බලා ගන්න පුළුවන්. මේ windows වලත් අපි කලින් දැකපු windows වල වගේම grills මේගොල්ලෝ fix කරලා තියෙනවා. මේ හරිය අපිට attached bathroom එකක් බලා ගන්න පුළුවන්. අපි දැන් ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මේ attached bathroom එකකටත් මේගොල්ලෝ decent space එකක් වෙන් කරලා තිනවා. quality fittings අපිට බලා ගන්න පුළුවන්. shower එක, mirror setup එක මේ හරිය command එක අර හරියට වෙන්න තිනවා. ඉතින් washroom එකකට තියෙන්න ඕන decent features ටිකක් අපිට මේ washroom එකෙත් බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේකට එහා පැත්තේ තියෙන අනිත් bedroom එක කොයි වගේද කියලා. මේ bedroom එකෙන් එළියට ආවම මේ පැත්තට වෙන්න face කරලා bedroom එකකුත් මේ පැත්තේ අපිට common washroom එකක් බලා ගන්න පුළුවන්. දැන් මම පෙන්නන්නම් මේ washroom එක කොයි වගේද කියලා ඔයාලට. ඉතින් මේ දින අපිට හම්බෙන common washroom එක මේ washroom එකටත් සෑහෙන ලොකු ඉඩක් මේගොල්ලෝ වෙන් කරලා තියෙනවා. මේ හරියට වෙන්න shower කරන්න වෙනම area එකක් වෙන් කරලා තියෙනවා. මේ පැත්තේ hot water වලට provision දීලා තියෙනවා. common setup එක මේ හරියට වෙන්නත් mirror setup එක මේ හරියට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ washroom එකෙන් එළියට ආවම දකුණු පැත්තට වෙන්න අපිට තව bedroom එකක් බලා ගන්න පුළුවන්. මේ අපිට හම්බෙන දෙවෙනි bedroom එක. ඉතින් මේ දෙවෙනි bedroom එකෙත් අපිට හොඳ ඉඩක් බලා ගන්න පුළුවන්. triple bed එකක් වුණත් අපිට දා ගන්න පුළුවන්. එහෙම නැත්නම් family room එකක් විදිහට වුණත් මේක use කර ගන්න පුළුවන්. මොකද මේක ළඟින්ම washroom එකක් තියෙන නිසා. ඉතින් අපිට දැන් pantry එක බලන්න තියෙන්නේ. pantry එක පෙන්වන්න කලින් ඔයගොල්ලන්ට පුංචි දෙයක් මතක් කරන්න. ඔයා අපේ channel එකට අලුත් නම් දැන්ම subscribe button එක press කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරන්න.
මේ වගේ ලස්සන ගෙවල් අපි ඉස්සරහටත් ඔයගොල්ලන්ට අරන් එන්න. මේ තියෙන පැන්ට්‍රි එක එකටත් මේගොල්ලෝ දොරක් ෆික්ස් කරලා තියෙනවා. සෑහෙන ලොකු ඉඩක් මේගොල්ලෝ මේ පැන්ට්‍රි එකට වෙන් කරලා තියෙනවා. හරිම ලස්සනට මෙතන ලොකු වින්ඩෝ එකක් ප්ලේස් කරලා තියෙනවා. මේ හරියට වෙන සින්ක් එකක් තියෙනවා. ඉතින් මේ පැන්ට්‍රි එකත් හරිම ජිනියන් විදිහට මේගොල්ලෝ හදලා තියෙනවා. මේ පැත්තෙන් අපිට බෑක් යාඩ් එකට යන්න පුළුවන්. බෑක් යාඩ් එකේ හරියේ වෙට් කිචන් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඔන්න එනම් මම බෑක් යාඩ් එකට ආවා. මේ හරියට වෙන්න අපිට වෙට් කිචන් එකත් මගේ දකුණු පැත්තට වෙන්න මං කිව්වා එළියෙන් තියෙන පොස්ට් රූම් එකත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකත් මේගොල්ලෝ සෑහෙන හොඳට හදලා තියෙනවා. ඒ කියන්නේ පර්චේස් 13 මාරක ඉඩමක මේගොල්ලෝ හොඳට ඉඩ මැනේජ් කරලා හදලා තියෙනවා. අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ ගේ ඇතුලේ තව බෙඩ්රූම් එකක් අපි ඒක බලමු. ඉතින් පැන්ට්‍රි එකෙන් එළියට ආවම මේ හරියට වෙන්න අපිට ලොකු ස්පේස් එකක් බලා ගන්න පුළුවන්. පැන්ට්‍රි එකට ළඟින්ම තියෙන නිසා මේක ගොඩක්ම සූටබල් වෙන ඩයිනින් ඒරියා එකට වගේ. ඉතින් මෙතනත් ලොකු වින්ඩෝස් 3ක්ම මේගොල්ලෝ ප්ලේස් කරලා තියෙනවා. ඒ වින්ඩෝස් 3ටත් මේගොල්ලෝ ග්‍රිල් ෆික්ස් කරලා හරිම ලස්සනට පිළිවෙලට මේක හදලා තියෙනවා. ඉතින් මෙන්න මේ රූෆ් එකත් මේගොල්ලෝ හරිම ලස්සනට සරසලා තියෙනවා. ලස්සන ලැම්ප් එකකුත් එක්ක ලිවිං ඒරියා එකේ අපි දැකපු විදියටම සේම් ලැම්ප් එක මෙතන යූස් කරලා තියෙනවා. මේ හරියට අපිට හම්බෙන තුන්වෙනි බෙඩ්රූම් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ බෙඩ්රූම් එකත් අපි කලින් බලපු බෙඩ්රූම්ස් දෙක වගේම සේම් ස්පේස්, සේම් ෆීචර්ස් තියෙන විදියට බලා ගන්න පුළුවන්. පොඩි වෙනසක් තියෙනවා. හරි එහෙනම් මේ තනි තට්ටුවේ ගෙදර අපිට කාමර 3කුත්, බාත්රූම් 2කුත්, සර්වන්ට් වෙනම වොෂ්රූම් එකකුත් බලා ගන්න පුළුවන්. පර්චේස් 13 මාරක ඉඩමක හදලා තියෙන්නේ. මේ ගෙදර ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 230,000යි. ඉතින් මේ ගෙදර ගැන වැඩි විස්තර දැනගන්න මේ ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙන ෆෝන් නම්බර් එකට ඉක්මනටම කතා කරන්න පරක්කු වෙන්න එපා. එහෙනම් අදට සමුගන්න.